ලස්සන වෙන්න නම් තවත් බය වෙන්න ඕනේ නැහැ. බ්ලීචින් නැතුව ලස්සන වෙන්න කැමතිද? ආයුර්වේද බලයෙන් රන්වන් පැහැති සමක් ලබා ගන්න. රූසිලෝන් ස්පෙෂල් ස්කින් ග්ලෝවින් පැක් එකම රුපියල් 2000යි. ප්‍රමාද නොවි අදම ඇනවුම් කරන්න. ලස්සන වෙන්න කවුද අකමැති නේද? කාන්තාව හැම කෙනෙක්ම ලස්සන වෙන්න කැමති. හැබැයි ලස්සන වෙනකොට ඒ ලස්සන අපිව නිරෝගීව ලස්සන කරනවා නම් ඒක අපිට අමතර වාසියක් කියලා කියන්න පුළුවන්. ඒක නිසා ගුණාත්මක රූපලාවන්‍ය නිෂ්පාදන ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට අපි කතා කරන දෙයක් තමයි ගුණාත්මක රූපලාවන්‍ය නිෂ්පාදනාගාර සහ ආයතන. ඒ වගේ හොඳ මිනිසුන්ට පාවිච්චි කරන්න පුළුවන්, නිරෝගීව ලස්සන වෙන්න පුළුවන් ගුණාත්මක රූපලාවන්‍ය නිෂ්පාදන රටට තිලන කරන ආයතනයක් තමයි රෝසිලෝන් කියලා කියන්නේ. ඉතින් රෝසිලෝන් එක අද දවසේ අපි කතා කරන්නට සූදානම් ඔබව බොහොම නිරෝගීව සුන්දර කරන්නේ කොහොමද කියන කාරණාව ගැන. මේ ගැන කතා කරන්න අද මැදිරියට අවිලා ඉන්නවා රෝසිලෝන් මාකටිං ගෲප් ඔෆ් කම්පැනි හි වෛද්‍ය උපදේශක ආයුර්වේද වෛද්‍ය මනුක ජයරත්න වෛද්‍යතුමන් ආයුබෝවන් ඔබතුමන්ට. ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙනවා බොහොම සුරූපී රෝසිලෝන් මාකටිං ගෲප් ඔෆ් කම්පැනි හි රූපලාවන්‍ය උපදේශිකා බදුල්ල සැලොන් හැඩකාරී අධිපතිනි පාඨමාලා උපදේශිකා රෝෂිකා දිසානායක මහත්මිය ආයුබෝවන් ඔබතුමීටත්. ඒ වගේම සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබට. බොහොම ස්තුතියි. හිතුවා අපි දන්නේ නැහැ කියලා නේද? හරි. ඉතින් ඒ සුබ පැතීමත් එක්කම අපි කතා කරමු රෝෂිකාගෙන්ම කතා බහ. දැන් රෝෂිකා මේ මයි මාසය කියලා කියන්නේ ගොඩක් වෙඩින්ග්ස් තියෙන මාසයක්. ඒ වගේම බ්‍රයිඩ්ස්ලා විතරක් නෙමෙයි පවුල්වල ඉන්න කට්ටියත් ලස්සන වෙන්න හිතනනේ මේ වගේ අවස්ථාවලදී. ඇත්තටම අපි හොඳ විදිහට ඒ කියන්නේ ගුණාත්මක නිෂ්පාදනත් එක්ක ලස්සන වෙනකොට මොනවද අපි කරන්න ඕනේ අපේ සුන්දරත්වය ගැන හිතලා? මම හිතන්නේ කාලීන ප්‍රශ්නයක්, වැදගත් ප්‍රශ්නයක්. අපි ලස්සන වෙන්න වත්මන් පරපුර බලද්දී ලස්සන වෙන්න ඕනෑම අවදානම් තත්වයකට මූණ දෙන්න බලන කාලයක් හැටියට තමයි දකින්නේ. විශේෂයෙන් විවිධ සැර ඉන්ජෙක්ෂන් වර්ග, අභ්‍යන්තරයට ගන්න විවිධ වූ වෙනත් ඖෂධ වර්ග, ඒ සියල්ල කිසිම බයක් සැකයකින් තොරව ලස්සන වීම වෙනුවෙන්ම ඕනෑම අවදානමක් ගන්න පෙළෙන සමාජයක් නිසා අපි ගුණාත්මක නිෂ්පාදනය අංක 1 වෙන්න ඕනේ. නිෂ්පාදනය ගුණාත්මක වෙන්න ඕනේ. ඒත් එක්කම අපි හැම වෙලාවෙම මුල් තැන දෙන්න ඕනේ අපේ සෞඛ්‍යයට. සෞඛ්‍යයත් රැකගෙන තමයි අපි ලස්සන වෙන්න ඕනේ. විශේෂයෙන් රූපලාවන්‍ය ආලේපන ගැන කතා කරනවා නම් නිමේෂ අපි දන්නවා දැන් අපි නිෂ්පාදනයක් තෝරගන්න ඕනේ අපිට ගැලපෙන මගේ රටේ තියෙන දේශගුණික තත්ත්වයන්ට, එතකොට මගේ රටේ ජනතාව පුරු වෙලා ඉන්න ආහාර රටාවන්ට, ඒත් එක්කම අංක 1 මගේ ස්කින් එක. දැන් අපි ආලේපනයක් ස්කින් එක ආශ්‍රිතව නම් ගන්න මගේ ස්කින් එකේ ටයිප් එක. ඒ සියල්ලත් එක්ක ගැලපෙන නිෂ්පාදනයක් ඕනේ අපි තෝරගන්න. එහෙම වුණාම අපිට අපේ සෞඛ්‍යයත් රැකගෙන සුන්දරත්වය රැකගන්න පුළුවන්. විශේෂයෙන් මෙතනදී දේශීයත්වයට මුල් තැන දෙනවා නම් අපිට බොහොම ගැටලු අඩු කරගෙන සුන්දර වීමේ හැකියාව තියෙනවා. එතනදී කියන්න ඕනේ රූසිලෝන් මාකටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය හැටියට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඔබට දේශීය ආයුර්වේදයත් එක්ක අහුවෙලා ඒ දේවල් නවීන තාක්ෂණයත් එක්ක මුසු කරගෙන අදට ගැලපෙන විදියට ඔබ අතට පත් කරන්න උත්සාහ කරන්නේ ඔබට නිරෝගීව හැඩවෙන්න. ඒ හින්දාම තමයි අපි මේ විදියට ඇවිල්ලා ප්‍රසිද්ධ මාධ්‍යයේ වගකීමෙන් කතා කරන්නේ. වෛද්‍යවරු වුණත් අපි වුණත් මේ නිෂ්පාදනවල තියෙන ගුණාත්මක භාවය පිළිබඳව මේ විදියට කතා කරන්නේ අපිට සෞඛ්‍ය සම්පන්නව හැඩවෙන්න පුළුවන්කම මේ නිෂ්පාදන තුල තියෙන නිසා. දේශීය ඖෂධ වර්ග නවීන තාක්ෂණයත් එක්ක මුසු කරලා බොහොම වටින නිෂ්පාදන වර්ග රටට තිලන කරනවා රෝසිලෝන්. එතකොට ඒ ගැන කතා කරන්න කලින් අපි කතා කරොත් ඇත්තටම වෛද්‍යතුමත් එක්ක දේශීය ආයුර්වේද ඖෂධ වර්ග කොයි විදිහටද අපේ සුන්දරත්වය වෙනුවෙන් දායක කරගන්න පුළුවන්? මොන වගේ ප්‍රතිලාභද අපිට ලැබෙන්නේ? ඔව් අපි දන්නවා අපි ස්වභාවික දේවල් භාවිතා කරනවා නම් අපේ ශරීරයට හානියක් වෙන්නේ නැහැ. ඉතින් අපි මොනහරි ආලේපනයක් හෝ නැත්නම් ගැල්ලුමක් හෝ මොනහරි අපි භාවිතා කරන රූපලාවන්‍ය වැඩි කරන්න භාවිතා කරන දෙයක් අනිවාර්යයෙන්ම ස්වභාවික වෙනවා. ඉතින් අපිට පරිසරයේ වුණත් හඳුනා ගන්න පුළුවන් අපේ සමට කෙස් වලට ඒ වගේම අපි පංචකල්යාණය තමයි අපි රූපය හොඳින්ම පවත්වා ගන්න වැදගත් වෙන අංග විදියට සලකන්නේ. ඉතින් මේ හැම දෙයකම ස්වභාවික දේවල් විෂ රසායනික රහිත දේවල් භාවිතා කරනවා නම් ඒක මේ ඉතා වඩාත් සුදුසුයි රූපලාවන්‍ය අපේ රැක ගැනීමට. රූසිලෝන් එක්ක නිරන්තරයෙන්ම එකතු වෙලා ඉන්න කෙනෙක් තමයි රෝෂිකා කියලා කියන්නේ. ඉතින් රෝෂිකා අද මේ අපි ඉස්සරහ තියෙනවා රූසිලෝන් නිෂ්පාදන පෙළක්. මේ නිෂ්පාදනත් එක්ක අපි අද කතා කරන්නේ රූසිලෝන් මොන නිෂ්පාදන ගැනද? ඔව්
දැන් ඉදිරියට එන්නේ වෙඩින් වැඩියෙන් කරන කාලෙ මංගල මාසේ. එතකොට අපේ අය බොහෝ විට කැමති ලස්සන වෙන්න පාට වෙන්න පැහැපත් වෙන්න. ඒ නිසා මං හිතුවා අද අපේ ෆෙයානස් ඩේ ක්‍රීම් එක, ෆෙයානස් නයිට් ක්‍රීම් එක, ඒත් එක්කම ආයුර්වේදික් ෆෙයානස් ලෝෂන් වර්ග සම්බන්ධව වගේම මුහුණ මේ නිෂ්පාදනත් එක්ක භාවිතා කරන්න පුළුවන් මුහුණ පිරිසිදු කර ගැනීම සඳහා යොදා ගන්න අපේ ෆේස් වොෂ් වර්ග පිළිබඳව කතා කරත් හොඳයි කියලා ඒ ටික ගැන අපි අද කතා කරමු. එහෙනම් ඉතින් මේ අපි ප්‍රමාද වෙන්න අවශ්‍යත් නැහැ. විශේෂයෙන්ම දැන් සුන්දරත්වය කියලා ගොඩක් දෙනෙක් හිතන්නේ මේකප් කියලා. මේකප් උනාට මේකප් එකත් හරියට රිමූව් කරගත්තේ නැත්නම් ඒකත් ලොකු ප්‍රශ්නයක් නේද? එතකොට කොහොමද රූසිලෝන් ෆේස් වොෂ් එකක් දායක වෙන්නේ අපේ සුන්දරත්වය සහ පිරිසිදුකම රැකගන්න? ඔව්. පිරිසිදුකම කියලා කියන්නේ අපි දන්නවා මුහුණේ මතු පිට කුණු දූවිලි ක්‍රමානුකූලව ඉවත් කරන්න තියෙන නිෂ්පාදනය තමයි අපි ෆේස් වොෂ් එක හැටියට හඳුන්වන්නේ. මෙතනදී අපේ ප්‍රොමිගනට් ෆේස් වොෂ් එක දෙලුම් සාරය අන්තර්ගත ෆේස් වොෂ් එක ඕල් ස්කින් ටයිප් ඕනෑම සමකට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම ටී ට්‍රී ෆේස් වොෂ් එක. ටී ට්‍රී ෆේස් වොෂ් එක තෙල් සහිත ස්කින් එකට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. කුරුලෑ සහිත අධික තෙල් සහිත කුරුලෑ තියෙන සමක් නම් අපිට ඇක්නි ෆේස් වොෂ් එක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ෆේස් වොෂ් වර්ග තෝරා ගැනීමේදී ඔබේ හම පිළිබඳව නිවැරදිව හඳුනා ගන්න. ඒට පසුව ඔබට ගැළපෙන ෆේස් වොෂ් එක තෝරගන්න පෙළඹෙන්න. එහෙම ඔබට යම්කිසි අපහසුතාවයක් තියෙනවා නම් ස්කින් එක හඳුනා ගැනීමේදී අපේ දුරකථන අංක වලට කතා කරොත් අපිට ඔබට වඩාත් ගැළපෙන නිෂ්පාදනය තෝරාගන්න උදව් කිරීමේ හැකියාව තියෙනවා. අපි වෛද්‍යතුමත් එක්ක කතා කරොත් දැන් දෙලුම්, වැල්මි සහ ටී ට්‍රී කියන දේවල් ආයුර්වේදය තුල කොයි විදිහටද අපිට ප්‍රතිලාභ අරගෙන එන්නේ? දෙලුම් ගත්තොත් එහෙම ප්‍රොමිගනට් මෙහි තියෙන විශේෂ හැකියාවක් සමේ කොලෙජන් ආරක්ෂා කරගෙන. කියන්නේ සමේ ප්‍රත්‍යස්ථාය පවත්වාගෙන ඒ වගේම තවත් මෙහි විශේෂ ගුණාංගයක් විදිහට හඳුන්වන්න පුළුවන් අපේ සමේ අර හිරු එළියට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරනවා. ඒ වගේම අපි දන්නවා නිරන්තරයෙන් මුහුණ තමයි වැඩිපුරම හිරු එළියට නිරාවරණය වෙන්නේ. ඒකට අර සමහර අයගේ මුහුණේ පැල්ලම් ඇතිවීමක් සිදු වෙනවා. ඒ අවස්ථාවලදී මේ දෙලුම් සාරය ඉතාම විශේෂ මේ ඖෂධයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි T3 ගත්තොත් එහෙම විටමින් E වල ප්‍රබලම ක්‍රියාකාරී කොටස විදිහට හඳුන්වන්නේ මේ T3 සංයෝගය. ඉතින් මේකේ සාමාන්‍ය විටමින් E වලට වැඩිය 60 ගුණයක විතර ප්‍රබලත්වයකින් ඇන්ටිඔක්සිඩන්ට් ගුණ තියෙනවා. ඉතින් ඒ හින්දා මේ සමේ හොඳට අර සම ඇතුළටම කාවැදිලා හිරු එළියට ඔරොත්තු දීමේ හැකියාව ඒ වගේම අර කැලල් ඇතිවීම ආසාත්මිකතාව ඇතිවීම වගේ දේවල් ගොඩාක් වළක්වනවා. ඊළඟට මේ අපි ගත්තොත් එහෙම වැල්මි මේකෙත් තියෙනවා අපේ ලප කැලල් මැකීමේ ගුණාංගයක්. ඒ වගේම අපි දන්න හොඳම නැචරල් වයිට්නින් එක විදිහට අපිට වැල්මි හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගුණාංග තමයි ආයුර්වේදයේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙන්නේ. රසායනික ද්‍රව්‍ය නැතුව ඔන්න පැහැපත් වෙන්න පුළුවන් විදිහේ නිෂ්පාදන පෙළක් තමයි අද දවසේ අපි කතා බහ කරන්නේ. ඒත් එක්කම දැන් අපි ගත්තොත් අපි මුහුණ හේදුවට පස්සේ පිරිසිදු කරාට පස්සේ අපිට මුහුණට සත්කාරයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි ගොඩක් වෙලාවට day and night cream එකක් අපි use කරන්නේ. එතකොට මේ රූසිලෝන් තුල තිබෙන නිෂ්පාදන දෙකක් තමයි day cream එක සහ night cream එක. අපි ඒ නිෂ්පාදන දෙක ගැන කතා කරමු. ෆෙයානස් day cream එක ගත්තොත් සුදු හඳුන්, කොකුම් පොතු, කස්තුරික හා වෙනිවැල් වැල්මි ඒත් එක්කම විටමින් C අන්තර්ගත කරලා නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපේ නිෂ්පාදනය තුල තියෙන සුවිශේෂත්වය තමයි ස්වභාවිකත්වයේ උපරිමයෙන් ආරක්ෂා කරලා තියෙන කෘත්‍රිම වර්ණකයක්වත් මේ තුල අන්තර්ගත කරලා නැහැ. ස්වභාවික ආයුර්වේද ඖෂධවල එන ඒ වර්ණයම තමයි අපි ක්‍රීම් එක තුල අන්තර්ගත කරලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ මේ ක්‍රීම් එක භාවිතා කිරීම තුළ අර රෑට ගාලා උදේට සුදු වෙනවා වගේ අර මම කලින් කිව්වේ විවිධ වූ නිෂ්පාදන තියෙනවා අද වෙනකොට වෙළඳපොලේ. අපි ඕන කෙනෙකුට ඇවිල්ලා ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා මේක හොඳයි මේක ගන්න මේකට අපිට මෙච්චර ෆීඩ්බැක් ප්‍රමාණයක් එනවා කියන්න පුළුවන්. නමුත් නිෂ්පාදනයක් භාවිතා කිරීම තුළ පාරිභෝගිකයාට උපරිම ප්‍රයෝජනය ලැබෙන්න ඕනේ. ඒ අයගේ සෞඛ්‍යයත් රැකෙන විදිහට. ඒක තමයි අපි අංක 1 හැටියට සලකන්නේ. ඒ නිසා ස්වභාවිකත්වයේ උපරිමයෙන් ආරක්ෂා වෙන විදිහට අපි ඔබේ සමේ තියෙන ලප කැලල් ක්‍රමානුකූලව ඉවත් කරන්න, හැම පැහැය වර්ධනය කර සුදු වීමයි පැහැපත් වීමයි කියන්නේ දෙකක්.
ඒ පයානස බව වැඩි කරන්න ඒත් එක්කම ඔබේ හම නැවතර වියකී යන තරුණ බව රැකගන්න පුළුවන් ආකාරයට නිෂ්පාදනය ඔබ අතට පත් කරලා තියෙනවා. නයිට් ක්‍රීම් එක ගැන කතා කරනවා නම් නයිට් ක්‍රීම් එකත් දේශීය ආයුර්වේද අමුද්‍රව්‍ය රාත්‍රී පෝෂණ සත්කාරයක් හැටියට ක්‍රියාත්මක වෙමින් අපේ ශරීරයේ තියෙන අහිතකර හමේ තියෙන අහිතකරතා ඉවත් කරමින් ෆ්‍රී රැඩිකල්ස් වගේ තත්ත්වයන් නැති වෙනවා නම් ඒවා පාලනය කරමින් ඔබට ක්‍රමක්‍රමයෙන් සමේ පැය ක්‍රමක්‍රමයෙන් පැහැපත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. මෙතනදී SPF 30 ඩේ ක්‍රීම් එකේ ගත්තොත් අපි දන්නවා දිනුෂ සාමාන්‍යයෙන් අපි ඩේ ක්‍රීම් එකක් යූස් කරනවා නම් එතන වෙනම සන් ප්‍රොටෙක්ෂන් එකක් පාවිච්චි කරන්න ඕනේ. නමුත් මේ තුල අපි SPF 30 අන්තර්ගත කරලා තියෙනවා. ඔබට වෙනම සන්ස්ක්‍රීන් එකක් ආලිප කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒකත් එක පැත්තකින් ආර්ථිකමය වශයෙන් උත්වාසී කාලය ශ්‍රමය ඉතිරි කර ගැනීමෙනුත් පහසුවක් වෙනවා. ඒ නිසා ඩේ ක්‍රීම් එක භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබ නයිට් ක්‍රීම් එකත් භාවිතා කළ යුතුයි. අපි කතා කර දැන් මේ ඩේ ඇන් නයිට් ක්‍රීම් වල තියෙන අන්තර්ගතය තමයි වෙනිවැල්, කොකුම්පොතු, සුදු හඳුන් වැනි දේවල්. දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල කොයි වගේ ප්‍රතිලාභද අපි මේවා පාවිච්චි කරාට පස්සේ අපිට ලැබෙන්නේ කියන කාරණාව ගැනත් අපි දැනුවත් කරමු. ඔව් අපි දන්නවා සුදු හඳුන් කියන්නේ ඊටාම සමට හිතකරම ද්‍රව්‍යයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද සමේ සිසිල් බව ඇති කරනවා. මේක පිත්සාමක ඖෂධයක් විදිහට තමයි අපි භාවිතා කරන්නේ. අභ්‍යන්තර බාහිර මේ දෙකමටම භාවිතා කරනවා. ඊළඟට වෙනිවැල් ගත්තොත් වෙනිවැල් කියන්නේ ප්‍රබල වෛරස් නාශකයක් විදිහට. ඒ වගේම ආසාත්මිකතාවයන් වළක්ව ගන්න. අපේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය වැඩි කරලා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරනවා. ඒ වගේම චර්ම රෝගවලදීත් අපි භාවිතා කරනවා. ඊළඟට කහ ගත්තොත් එimhe ටර්මරික් විදිහට ගත්තොත් අපි මේකේ තියෙනවා හිරු එළියට ඔරොත්තු දීමේ හැකියාවක්. බාහිර වශයෙන් භාවිතා කිරීම. ඒ වගේම සමේ ප්‍රත්‍යස්ථතාවය ඇති කිරීමට ඒකාකාරී පැහැයක් ලබා දීමට සමේ පළු දැමීම් කැසීම් වගේ අවස්ථාවලදී කහ විශේෂයෙන් භාවිතා කරනවා. ඒ වගේම අභ්‍යන්තරව ගන්නවා නම් මෙහි ආහාර ජීර්ණ ක්‍රියාවලියට ඉතා හොඳ දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමටත් මෙහි දායකත්වයක් ලැබෙනවා. ඒ වගේම කොකුම් පොතු ගත්තොත් විශේෂයෙන්ම සමේ ලප කැලල් මැකීමට කොකුම් පොතු වල විශේෂ හැකියාවක් තියෙනවා. ඉන්න ඒ ගුණාංග තමයි අපිට ආයුර්වේදානුකූලව හඳුනා ගන්න පුළුවන් මේ ඖෂධ. හරි. ඉතින් මේ රූසිලාන් එක්ක මේ කාරණා සම්බන්ධයෙන් අද දවසේ අපි ඔබව දැනුවත් කරා ඔබේ සුන්දරත්වය බොහොම නිරෝගීව රැක ගන්නට අවශ්‍ය කරන කරුණු කාරණා විදිහට. ඉතින් අද අපේ කතා බහට එකතු වුණාට අපේ ආයුර්වේද වෛද්‍ය මනුක ජරත්න වෛද්‍යතුමන්ට ඒ වගේම අපේ රූපලාවන්‍ය උපදේශිකා රෝෂිකා දිසානායක මහත්මිය ඔබතුමීටත් ගොඩක්ම ස්තුතියි.